ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි මම හිතන්නේ අපේ ආණ්ඩුවේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ඉතාම වැදගත් පනතක් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳව පනත proceeds of crime බිල් එක මේ අවස්ථාවේදී පනතක් හැටියට අපි ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ පනත සම්බන්ධයෙන් මම හිතන්නේ අද පාර්ලිමේන්තුවේ කතා කරන්න හම්බ වෙච්ච එක මම හිතන්නේ ඉතාම වැදගත් කියලා මම සලකනවා. මොකද අපේ රටේ ජනතාවගේ පැත්තෙන් පසුගිය වසර කිහිපයක් තුලදී විශේෂයෙන් පසුගිය වසර දශකයක විතර කාලය තුලදී ඉදිරිපත් වෙච්ච බරපතලම ඉල්ලීමක් තමයි අපේ රටේ මේ අපේ සංවර්ධනයට බාධා කරන ලංකාවේ ආර්ථිකය කඩාවට්ටවන ලද මේ හොරකම් කරන දේ සම්බන්ධයෙන් යම්කිසි රජයේ ක්‍රියාමාර්ගයක් නීතියක් තියෙන්නට ඕන කියන ඉල්ලීම ලංකාවේ ජනතාවගේ පැත්තෙන් බරපතලව මතුවෙච්ච දෙයක්. විශේෂයෙන්ම පහුගිය අවුරුදු 3 වගේ කාලයක් ගතොත් 2022 අවුරුද්දේ ලංකාව බංකොලොත් වෙච්ච අවස්ථාවේදී ජනතාව ඉතා බරපතලව ඉල්ලා සිටියා සොරකම් කරන දේ නැවත ලබා දෙන්නට කියලා. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි මෙතනදී වැදගත් වෙන කාරණේ තමයි අපේ රටේ අපි දැකලා තියෙනවා අපි දන්නවා අපේ මේ ගරු සභාවෙත් ඉන්නවා සමහර മന്ത്രിවරුන් විපක්ෂයේ മന്ത്രിවරුන් ඇත්තටම ඔවුන් දේශපාලනය පටන් ගන්නා අවස්ථාවේදී වගේ නෙවෙයි දේශපාලනයේ තමන්ගේ පොලිටිකල් කැරියර් එකේ දේශපාලන වෘත්තිය ඉස්සරහට එනකොට අපි දකිනවා ඔවුන් ඊටාව බරපතල ලෙස තමන්ගේ ආර්ථිකය සංවර්ධනය කරගන්න තමන්ට ධනය එකතු කරගන්න රට වටේම තමන්ට දේපල අත්පත් කරගන්නට තමන්ට මේ බැංකු ගිණුම් පවත්වාගෙන යන්නට අති විශාල බැංකු ගිණුම් රට තුල සහ රට එළියේ දේපල රට තුල සහ රට එළියේ පවත්වාගෙන යන්නට මොවුන්ට හැකියාව හම්බ වෙනවා. දැන් මේ වෙනකොටත් මම හිතන්නේ අද දවසේ අපේ සමහර විපක්ෂයේ മന്ത്രിවරුන් අධිකරණ ඉදිරිපත් වෙනවා අපහම්බ වෙනවා අධිචෝදනා ලක් වෙනවා. ඒ කියන්නේ මේ දේශපාලන තන්ත්‍රයේ විසින් දේශපාලඥයින් විසින් ජනතාවගෙන් ධනය හොරකම් කරා කියන එක අපේ රටේ බොහොම සාමාන්‍ය දැනුමක් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පසුගිය විශේෂයෙන් පසුගිය අවුරුදු 10ක කාලය තුල මොවුන්ව නීති ඉදිරියට ගේන්නට මොවුන්ව යුක්තියට ඉදිරිපත් කිරීමට උත්සාහයන් දරලා තිබ්බත් මම හිතන්නේ අපිට සාර්ථකව දැන් මේ දවස්වල නම් අපි බොහොම ඒක වේගෙන් ශීඝ්‍රයෙන් ආණ්ඩුවේ දේශපාලන නායකත්වයේ යටතේ මේක සිද්ධ කරගෙන යනවා. නමුත් ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා තමන් මේ අත්පත් කරගත්ත දේපල ආරක්ෂිතව තබාගෙන සිටින්නට. දැන් අපි දන්නවා සමහර දේවල් ඒ කියන්නේ අර ජනවහරේ විහිළු වෙන තරමට. එහෙම නැත්නම් සාමාන්‍ය දැනුමේ කොටසක් බවට පත් වෙන තරමට ඩේසියාච්චිගේ මැණික් මල්ල හරි, මල්වානේ ගෙදර හරි, එහෙම නැත්නම් අතිවිශාල බැංකු ගිණුම් හරි මේ වගේ බොහොම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා අපේ රටේ දේශපාලඥයෝ හොරකම් කරන එක. දේශපාලඥයෝ විතරක් නෙවෙයි නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, ඔවුන්ගේ හිතවතුන් වෙලා සිටින ව්‍යාපාරිකයින්, ඒ වගේම රාජ්‍ය නිලධාරීන්, විශේෂයෙන්ම ඉහළ ස්ථානවල ඉන්න රාජ්‍ය නිලධාරීන්, බලවත් රාජ්‍ය නිලධාරීන් මේ වගේ විශාල කණ්ඩායමක් කලියක් විසින් මේ අපි කියනවා මේක අර මේ රාජ්‍ය බලය අත්පත් කරගන්නා පිරිසක් විසින් ධනය ජනතාවගේ ධනය විශේෂයෙන්ම පොදු දේපල හොරකම් කිරීමේ ක්‍රියාවක් දිගටම ලංකාවේ සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ සිද්ධ වෙන දේ හරහා අපේ රටේ ආර්ථිකය කඩාවැට්ටවීමට බරපතල ලෙස දායක වෙලා තියෙනවා මේක contributory එහෙම නැත්නම් aggravating factor එකක්. මේක මේ බරපතල ලෙස මේ තත්ත්වය ඇති කිරීමට හේතු වෙච්ච කාරණයක් හැටියට ලංකාවේ වංශා දූෂණ අල්ලස් ලබා ගැනීම සහ පොදු දේපල සොරකම් කිරීම කියන කාරණය තිබෙනවා. එතකොට ඇත්තටම 2023 වර්ෂයේදී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයන් වලට යනකොට ඒ වෙලාවේ රජයේ ආර්ථික ප්‍රතිපත්ති විතරක් නෙවෙයි governance diagnostic report එකක් ඒ වෙලාවේ IMF එකෙන් කරනවා. ඒ කියන්නේ අපේ රටේ පාලනය සම්බන්ධව කරන යම්කිසි මේ විමර්ශනයක් සිදු කරනවා. ඒ විමර්ශනයේ recommendation එකකුත් එක්ක තමයි මේ proceeds of crimes කියන ඒ කියන්නේ anti corruption එහෙම නැත්නම් වංශා දූෂණ විරෝධය අල්ලස් ලබා ගැනීම සඳහා අල්ලස් ලබා ගැනීමෙන් පස්සේ මේක මේ අපරාධයක් ලෙස තියෙනවා වංශා දූෂණ කියන එක අපරාධයක් ලෙස තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් නිසි නීති රාමුව ශක්තිමත් කරන්නේ නැතිනම් අපිට මේ තියෙන මේ governance වල තියෙන මේ දුර්වලතාවය වංශා දූෂණ කියන දුර්වලතාවය අපිට මගහරවා ගන්න බැහැ කියන අදහස ඇතුව තමයි මේක 2023 වර්ෂයේදී ඇත්තටම proceeds of crimes එහෙම නැත්නම් asset recovery වත්කම් නැවත පවරා ගැනීමේ පනතක් අවශ්‍යයි කියන අදහස IMF එක පවා ගේන්නේ. එතකොට ඒ අනුව මේක ඇත්තම 2024 අප්‍රේල් මාසයේ වෙනකොට මේ පනත ඒ වෙලාවේ අපි පොරොන්දු වෙන 2024 අප්‍රේල් මාසයේදී මේ පනත මේක පාර්ලිමේන්තුවේ සම්මත කරනවා කියන එක. නමුත් ඒ හිටපු රජයන් වල තිබිච්ච මං හිතන්නේ conflict of interest එක වංශා දූෂණ සම්බන්ධයෙන් උන්ට තිබිච්ච බැඳියාව, ඒ රජයන් පවත්වාගෙන ගියපු අයට වංශා දූෂණ සම්බන්ධයෙන් තිබිච්ච බැඳියාව, උන්ට ඒක නවත්වන්නට කිසිම දේශපාලන වමනාවක් තිබිච්ච නැති එක සහ මේ අපේ රටේ පාලන තන්ත්‍රයේ තියෙන රෝගයක් ලෙස මේ පවතින වංශා දූෂණ සම්බන්ධයෙන් උන්ට තිබිච්ච ඒ කියන්නේ ඒක ඇත්තටම උන්ගේත් කොටසක්.
අද අපේ මේ අපි දැන් පේනවා අපිට අද විපක්ෂයේ മന്ത്രിවරුන් එක පිට අධිකරණයට යනවා පොලිසියට යනවා විමර්ශනයන්ට ලක් වෙනවා අපිට පේනවා මේක ඔවුන් ක්ලේව නයි අර අයින්ද්‍රිය කොටසක් වෙලා තමයි තියෙන්නේ මේ කරප්ෂන් එහෙම නැත්නම් බුදු දේපල සොරා කනවා කියන එක සහ Taman ධනවත් වෙනවා කියන එක. ඒක ඒ නිසාම මම හිතන්නේ මේ පනත අතරම යට ගහලා තිබිච්ච පනතක් මේක. එතකොට මේ පනත අපේ රජයේ යටතේ අපේ දේශපාලන නායකත්වයේ යටතේ ඒක නැවතත් ඉතාමත් ඉක්මනින් අපි ඇත්තටම මේ රජය යටතේ ගෙනන පළමු පනත් වලින් එකක් තමයි මේ පනත. අපේ මම හිතන්නේ ඒක ඉතාම වැදගත්. මොකද රජයේ දේශපාලන අරමුණ පොලිටිකල් විල් එක පෙන්නනවා අපිට තියෙන අපේ ශක්තිමත් ලෙස අපි බොහොම ශක්තිමත් ලෙස මේක ඉදිරිපත් කරලා තියෙන්නේම අපි පෙන්නනවා අපිට මේ කාරණේ මේ දේශපාලන නායකත්වයේ යටතේ ජාතික ජනබලවේගයේ රජයේ යටතේ නැවතත් මේ වංචා දූෂණ අල්ලස් ගැනීම පොදු දේපොළ සොරකම් කිරීම දේශපාලඥයින්ට රාජ්‍ය ඉහළනාජ නිලධාරීන්ට ඒ වගේම ගජමිතුරු ව්‍යාපාරිකයින්ට සිදු කිරීමට අපි ඉඩ සැලසන්නේ නැහැ කියන කාරණේ ඒක නීතිය විසින්ම වළක්වනවා කියන කාරණේ අපි බොහොම පැහැදිලිව ශක්තිමත්ව පෙන්නනවා. ඒක මම හිතන්නේ ඒකේ වැදගත්ම කාරණේ කර නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමියනි මේ පොලිටිකල් ලීඩර්ෂිප් එක අවශ්‍යයි මේ පනත ගේන්න. දැන් මේ කට්ටිය ගඩක් කියන්න පුළුවන් මම කියන්නේ දැන් අදත් කියන්න ලෑස්තිලා ඇති මේ පනත මේ අපිත් හැදුවා යත් ගේන්නයි හිටියේ මෙයත් ගේන්නයි හිටියේ. හැබැයි ගෙනාවේ නැහැ කියන්නේ පොරොන්දු වෙලා. ගේනවයි කියලා පොරොන්දු වෙලත් ගෙනාවේ නැහැ. එහෙම පනතක් මේක. නමුත් අපි ඉතාම ඉක්මනින් මේ පනත ශක්තිමත් කරලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒක මම හිතන්නේ මූලික වශයෙන්ම රජයේ දේශපාලන අරමුණ පොලිටිකල් විල් එක අපේ තියෙන උනන්දුව පෙන්වන කාරණයක්. ඉතින් ඒ වගේම නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමිය මේ පනතේ තියෙන නීතිමය රාමුව බැලුවොත් මේක ඉතාමත් ශක්තිමත් කරලා තියෙනවා වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට. දැනට පොලිසියට තියෙන බලය වර්ධනය කරලා දැනට නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වලට තියෙන බලය වර්ධනය කරලා ඒක පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය වගේ හැම ආයතනයකටම බ්‍රයිබරි කමිෂන් එක මේ වගේ හැම ආයතනයකටම තියෙන බලය තවත් එන්හාන්ස් කරලා වර්ධනය කරලා මේ පනත තුළ ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම පොලිසියේ ඩෙසිග්නේටඩ් ඔෆිසර් කෙනෙක් වෙනම DIG පෝස්ට් එකක් එක්ක ඩෙසිග්නේටඩ් ඔෆිසර් කෙනෙක් ඇති කරන්නට අවශ්‍යයි මේ ප්‍රොසීඩ්ස් ඔෆ් ක්‍රයිම්ස් කියන එක සම්බන්ධයෙන් එහෙම නැත්නම් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා කියන එක. ඒ අනුව අපරාධයකින් උත්පාදිත දේ සම්බන්ධව කියන වැරදි මොනවද කියන එක මේ පනත යටතේ නිර්වචනය වෙනවා. ඒ වගේම මේ සම්බන්ධ විමර්ශනය කිරීම ඉතාමත් විස්තරාත්මක ඉතාමත් කොම්ප්‍රහෙන්සිව් ඒ කියන්නේ සම්පූර්ණ ක්‍රියාපටිපාටියක් පනත යටතේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අධිකරණයට අමතර බලයක් ලබා දීලා තියෙනවා අපරාධයකින් උත්පාදිත දේපල සම්බන්ධයෙන් මොකද්ද කරන්න ඕන කියන එක ගැන. ඒ වගේම පනත යටතේ ඇති කරනවා ප්‍රොසීඩ්ස් ඔෆ් ක්‍රයිම්ස් මැනේජ්මන්ට් ඔතොරිටි එක විනාඩි දෙකක කාලයක් තියෙනවා. බොහොම ස්තුතියි නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි. පනත යටතේ ඇති කරලා තියෙනවා ප්‍රොසීඩ්ස් ඔෆ් ක්‍රයිම්ස් මැනේජ්මන්ට් ඔතොරිටි එකක්. ඒ කියන්නේ මේ අපරාධයකින් උත්පාදිත දේ ඒ දේපල පවරා ගැනීමෙන් පසුව ඒක කළමනාකරණය කිරීම සඳහා වෙනම රාජ්‍ය ආයතනයක් මේ පනත යටතේ ගොඩනගනවා. ඒ වගේම මම හිතන්නේ මේක තව සුවිශේෂී කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේකේ තියෙන ප්‍රිසම්ප්ෂන් එක. ඒ කියන්නේ මේකේ උපකල්පනයක් කරනවා මේ අපිට කාට හරි පෙන්වන්න බැරි නම් සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ආදායම බැලුවම ඔවුන්ගේ තියෙන රැකියාව ඔහුගේ සාමාන්‍ය ආදායම සාමාන්‍ය මේ මුදල් හොයන ක්‍රමය බැලුවම අපිට හිතා ගන්න බැරි නම් යමෙකුට තියෙන පුළුවන් දේපල දැන් අපි උදාහරණයකට ගත්තාම අපේ මේ විපක්ෂ මන්ත්‍රීවරුන් ඉන්නවා ඔවුන්ගේ පාර්ලිමේන්තුව වටුපෙන් ගන්න පුළුවන් දේපල නෙවෙයි ඔවුන් සතුව තියෙන්නේ. ඔවුන්ට රටවල් වල ලංකාව තුල අතිවිශාල දේපල ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ දේපල අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රිසම්ප්ෂන් එකක් හදන්නට පුළුවන්. උපකල්පනය කිරීමට පුළුවන් මේ පනත යටතේ මේවා අපරාධයකින් උත්පාදිත දේ කියලා. ඒතකොට මම හිතන්නේ මේක ඉතාම සුවිශේෂී. මොකද එහෙම කළාට පස්සේ ඒ අදාළ පුද්ගලයා තමයි පෙන්වන්නට ඕන නෑ ඔහු නීතිමය ආකාරයකින් ඔහු මේක නීතිමය ආකාරයකින් උත්පාදනය කරන ලද Tamanට අයත් දෙයක් හැටියට. ඒතකොට මේක මම හිතන්නේ අපේ නීතිය ක්‍රියාවලිය ඉතාම කාර්යක්ෂම කරන අපිට දැනට තියෙන බොටල්නෙක් එකක් මේක මම හිතන්නේ නීතිය තුල. මොකද හැමතිස්සෙම රජය පැත්තෙන් එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් පෙන්වන්න අවශ්‍යතාවයක් තියෙනවා මේක හොරකම් කරන ලද දේපලක් කියලා. නමුත් දැන් අපිට තියෙනවා උපකල්පනයක් තියෙනවා සාධාරණ ලෙස පෙන්නේ නැත්නම් මේක ඔහුගේ ආදායමෙන් ගත්ත දෙයක් කියලා මේක හොරකම් කරපු දෙයක් කියලා අපිට උපකල්පනය කිරීම හැකියාවක් තියෙනවා. එතකොට ඒ අනුව ඒක පවරා ගැනීමට පවා ඒ කියන්නේ අපරාධ නඩුවක් අහන්නේ නැතිව non conviction ඒ කියන්නේ මේ සිර දඬුවමක් හෝ එහෙම නැත්නම් වැරදිකාරයෙක් ලෙස ඔප්පු වීමට පෙර පවා මේ දේපල පවරා ගැනීමේ බලය මේ පනත යටතේ ලබා දීලා තියෙනවා. එලෙස පවරා ගන්නා ධනය consolidated fund එකට ඒකාබද්ධ අරමුදලට ලබා දීමේ හැකියාවකුත් තියෙනවා. එහෙම නැත්නම් මේ පනත යටතේ මේ පිටුවන ආයතන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා යම් ප්‍රතිශත ප්‍රමාණයකින් 80%ක් මම හිතන්නේ වික්ටිම් රෙපරේෂන් මන්ත්‍රීතුමිය බොහොම ස්තුතියි සභාපතිතුමනි මට තප්පර 30 දෙන්න මම අවසන් කරන්නම් මේ සමහර මේකෙන් ඒ කියන්නේ මේ අපි අපරාධයකින් උත්පාදිත දේ පවරා ගත්තාට පස්සුව ඒක විඳිතයන්ට නැවත ලැබෙන ආකාරයට රජයට නැවත ලැබෙන ආකාරයට විමර්ශනය කරන ආයතන වලට ඒවා ශක්තිමත් කිරීම සඳහා නැවත ඒ ආදායම ඒ ධනය බෙදා යන ආකාරයට මේ පනත යටතේ බොහොම පැහැදිලිව බොහොම විස්තරාත්මකව ඊටාම සම්පූර්ණ නීති ක්‍රියාවලියක් මේක යටතේ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි බොහොම ආඩම්බර වෙන්න ඕනේ ආණ්ඩුවක් හැටියට මෙවැනි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කිසි
කිසිදු බරපතල ඉල්ලීමක් සමාජයෙන් ඒ කියන්නේ මේ පනත සම්බන්ධයෙන් මේ වෙලාවේ සාකච්ඡාවක් නැති වුණත් අපි බොහොම මේ උනන්දුවෙන් මේ පනත ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් හින්දා මේ පනත යටතේ මං හිතන්නේ ඉදිරියේදී අපේ විපක්ෂයට තව ටිකක් අමාරු වෙයි ඒගොල්ලන්ට මේ තව කෑ ගහන එකත් වැඩි වෙයි. නමුත් අපි මේ පනත බොහොම ස්තුතිවන්ත වෙනවා අත්‍තරම අධිකරණ අමාත්‍යාංශය මේ පනත මෙච්චර ඉක්මනට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. බොහොම